මොකද්ද ගන්න එකේ පැයට කිලෝමීටර් 36ක මේ වාහනයක් යනවා. තප්පර පාරදී කොච්චර දුරක් යනවද කියලා තමයි මම අහන්නේ. ක්‍රම දෙකකට හැදී එකි. එක්ක තප්පර 5 කියන එක පැය වලින් හදන්නේ. මෙතන ඒකක දෙකක් නේ. මෙතන තියෙන පැයට කිලෝමීටර වලින් මෙතන තියෙන තප්පර වලින්. එක්ක මූ පැය වලට හදා ගන්න ඕනේ නැත්නම් මූ තප්පරයට මීටර වලට හදා ගන්න ඕනේ. එතකොට ගාන හදන්න බෑ අපිට. කෙලිම 5 කියන එක මේක පැයට දුර කියන්නේ මොකද්ද? දුර කියන්නේ වේගය වැඩි කිරීම කාලය. මුන් දෙන ගුණ කරා කියලා උත්තරේ එන්නේ නැහැ නේ අපිට. හරිද? දුර සමානයි වේගය කීයද? 36යි පැයට කිලෝමීටර. 5යි තප්පර. තප්පර වලින් මේක ගුණ කරා කියලා අපිට ඒකක වල මේ මොකුත් එන්නේ නැහැ. ඒතකොට හදන්න බෑ. අපිට එක විදිහකට හැදියකි මේක තප්පර වලට හදා ගන්න ඕනේ. පැය වලට හදා ගන්න ඕනේ. තප්පර පැය වලට හදන්නේ කොහොමද? හරවන්නේ කොහොමද? තප්පර 5ක් නම් විනාඩි කීයද? තප්පර 5 විනාඩි වලට හැරෙවුවොත් 5 විනාඩියකට තප්පර 60ක් තියෙනවා. ඒතකොට මේක 60කින් බෙදන්න ඕනේ. විනාඩි වලට හරවන්න. පැය වලට හරවන්නම් මේක තව 60කින් බෙදන්න ඕනේ. ඇයි? පැයට විනාඩි 60යි. හරිනේ. ඒතකොට උත්තරේ එනවද? පැය 6ට 1යි පැයට 6යි 6ට 1යි 6ට 1යි 5 බෙදීම 100යි මොනවද? පැයට පැය කැපෙනවා කිලෝමීටර. කිලෝමීටර නෙමෙයි තියෙන්නේ. 5 බෙදීම 100යි කිලෝමීටර. අපිට මේක මීටර වලට හැරෙව්වා ඇගිනේ. කොහොමද? කිලෝමීටර මීටර කරන්න 10න් ගුණ කරනවා. මෙතන කැතයිනේ උත්තරේ. එතකොට උත්තරේ 10 වරක් 5 50යි මීටර. මේක එක ක්‍රමයක්. මම ක්‍රම දෙක ක්‍රම කියන්න දෙ ඉස්සෙල්ලා එක ක්‍රමයක විතරයි කියේ. දැන් ක්‍රම දෙකටම හදන්න. පළවෙනි ක්‍රමය මේක. නැත්නම් අපිට දෙවෙනි ක්‍රමයේ විදිහට හැදිය හැකි මේක තප්පරයට මීටර වලට හරවා ගන්නවා. වේගය කිය 36යි පැයට කිලෝමීටර. හරි. පැයට කිලෝමීටර 36යි. පැයකට කිලෝමීටර කියන්නේ මොකද්ද? පැයට කිලෝමීටර කියන්නේ පැය එකකට කිලෝමීටර 36යි. මම කියනවා දුර කියන්නේ වේගය කියන්නේ දුර බෙදීම කාලය. දුර 36යි වෙලාව එකයි. පැයට කිලෝමීටර 36 කියන එකේ තේරුම මොකද්ද? කිලෝමීටර 36ක් කියන්න නැත්නම් පැය එකකට කිලෝමීටර 36ක් යනවා. කිලෝමීටර 36 කියන්නේ පැය එකයි යන්නේ. ඔන්න ඕක. මේ තියෙන කිලෝමීටර 36 බෙදීම පැය. මේක වැඩි කිරීම 5නේ. 5යි තප්පර. මම දැන් තප්පරයට මීටර වලට මේක හදන්න යන්නේ. හරි. කිලෝමීටර මීටර කරන්න කීයෙන්ද ගුණ කරන්න ඕනේ? 1000යි. ඔන්න දැන් මම මේක උඩ කිලෝමීටර මීටර කරා. මොකක් කරලාද? 1000න් වැඩි කරලා. යට පැය කොහොමද තප්පර කරන්නේ? පැයට විනාඩි 60යි. විනාඩියට තප්පර 60යි. 60 වරකට 3600 3600න් බෙදන්න ඕනේ. 3600 වැඩි කරන්න ඕනේ පැය තප්පර කරන්න. දැන් මේක සුළු කරන්න. 0.02ක් කැපෙන 6 වරක් 6 36යි. මේ 36 මේ 36 කැපෙනවා. 10 වරක් 5 50යි. මෙතන තප්පරේ. මේ තප්පරේ මේ තප්පර කැපෙනවා. මීටර 50යි. ඒකේ නැත්තම් ඔයාලට මේක රචනාවක් වගේ ලියලා හදාන්න පුළුවන්. කොහොමද මේ පැයක දීක ගමන් කරන දුර කිලෝමීටර් 36යි. ඊට පස්සේ පැයකට තප්පර 3600යි. තප්පර 3600 දී ගමන් කරන දුර කොහොමද? කිලෝමීටර් 36 වැඩි කරනවා මීටර කරන්න 1000යි. ඊට පස්සේ තප්පර 1 දී යන දුර හොයන්න ඒක බෙදනවා 3600යි. එතකොට තප්පරයට මීටර වලින් එනවා. ඊට පස්සේ තප්පර භාගදී ගමන් කර දුර හොයන්න ඒ තප්පරයට මීටර ගාන 50න් ගුණ කරනවා. ගාන දෙවුණාද?
ඔයාලට බෝඩ් එක පේන්නේ නැතුව කියන මට ඒක පේන්නේ නැහැ කියලා පේන්නේ නැහැ. මොකද මට බෝඩ් එක පේනවා මේ කනෙක්ෂන් අවුල් ගිහිල්ලා තිබ්බා. මට කනෙක්ෂන් අවුල් වෙලා කියලා පේන්නේ නැහැ. ඒකයි. ෆෝන් එක මේකට කනෙක්ට් කරලා තියෙන්නේ. ලැප්ටොප් එකේ කනෙක්ෂන් තිබ්බට ෆෝන් එකෙන් Wi-Fi කනෙක්ට් එක නැති වුණාම තමයි මේක වෙන්නේ. ඒ හින්දා ඔයාලා කිව්වේ නැත්නම් මම දන්නේ කනෙක්ෂන් එක ගිහිල්ලාද නැද්ද කියලා. යානේ තේරුණාද? උත්තර දෙන්නේ නැද්ද අප්පා? එකපාරක් ඇහුවම උත්තර දෙන්නේ නැත්නම් මං ක්ලාස් එක නවත්තන්න. හරි මේ ගාන හදන්න. පැයට කිලෝමීටර 72ක පැයට කිලෝමීටර 72ක පැයට කිලෝමීටර 72ක ඒකාකාර වේගයෙන් ගමන් ගන්න පැයට කිලෝමීටර 72ක ඒකාකාර වේගයෙන් ගමන් ගන්න මීටර් 60ක් දිග දුම්රියක් මීටර් 60ක් දිග දුම්රියකට මීටර් 60ක් දිග දුම්රියකට මීටර් 60ක් දිග දුම්රියකට මීටර් 100ක් දිග පාලමක් මීටර් 100ක් දිග පාලමක් මීටර් 100ක් දිග පාලමක් පසු කර යාමට ගතවන කාලය සොයන්න. පසු කර යාමට ගතවන කාලය සොයන්න. පැයට කිලෝමීටර් 72ක වේගයෙන් ගමන් කරන මීටර් 60ක් දිග කෝච්චියකට මීටර් 100ක් දිග පාලමක් පහු කරන්න කොච්චර වෙලාවක් යනවද?
හදන්න. ගාන හැදුවද? හදලා උත්තරේ දාන්න ගාන ඇහුණාද? හැදුවද හදනවද? හැදුවා නම් හැදුවා කියන්නේ හදනවා නම් හදනවා කියන්නේ හදන්න බැරි නම් හදන්න බෑ කියලා කියන්න. තුනේ එකක් chat එකට උත්තරේ දාන්න. හැදුවද හදනවද හදන්න බෑ. එහෙනම් ගොඩක් වෙලා දුන්නා. හදන්න පටන් ගන්නවා. මොකද්ද කිව්වේ මම? කෝච්චියක් තියෙනවා. කෝච්චියක් මේක මීටර 60ක් දිගයි. මේ කෝච්චියට පාලමක් තියෙනවා. මේක පාලම කියලා හිතන්න. පාලමක් තියෙනවා. මේ පාලම පහු කරන්න. මේ පාලමේ දිග මීටර් 100යි. හරිද? මේ කෝච්චිය යනවලු පැයට කිලෝමීටර් කීයක වේගෙන්ද? 72 වේගෙන්. 60 කිලෝමීටර් 72 වේගෙන්. මේ පාලම පහු කරන්න කොච්චර වේලාවක් යනවද? මේ කෝච්චිය පාලම පහු කරනවා කියන්නේ නේද? කෝච්චිය පටන් ගන්න මෙතනින්. කෝච්චිය ඉස්සරහින්. පාලම පහු කරනවා කියන්නේ අනිවාර්යයෙන්ම කෝච්චිය අන්තිම පෙට්ටිය කෝච්චිය අන්තිම පෙට්ටියත් මේ පාලම පහු කරලා තියෙන්න ඕනේ. හරිද? මෙතනින් අපි පටන් ගමු. පාලම මෙතනින් පටන් ගන්නවා. පාලම් පහු කරන්න කොච්චර වෙලාවක් යනවද කියලා තමයි මං අහන්නේ. පාලම් පටන් ගන්න මෙතන. පාලම කෝච්චියට මුලින්ම හම්බෙන්නේ මෙතන. පාලම් පහු කරද්දී පාලම් පහු කරනවා කියන අනිවාර්යයෙන්ම කෝච්චිය අන්තිම පෙට්ටියත් පහු වෙන්න ඕනේ. මෙයාගේ දුර මීටර 60යි. මෙන්න මෙච්චර දුරක් කෝච්චියේ ඉස්සරහා කෑල්ල ගිහිල්ලා තියෙනවා. පාලම් පහු වෙන්දි. ඒ කියන්නේ මීටර 100යි 60යි ඔක්කොම මීටර 160ක් ගිහිල්ලා තියෙනවා. මීටර 160ක දුරක් ගිහිල්ලා තියෙනවා. මේ පාලම් පහු කරද්දි අපි ගානේ දුර කියලා සලකන්න ඕනේ. ගානේ දුර කියලා සලකන්න ඕනේ.
මෙන්න මේ මීටර 160ම නැත්නම් වැරදි කෝච්චිය මෙතනින් පටන් ගත්තා මෙතනින් ඉවර වෙන්නත් හැබැයි නැත්නම් ඉස්සරහට මේ ටික ගත්තොත් මීටර 100 ගත්තොත් එහෙම කෝච්චිය පාලම් පහු කරලා නැහැනේ පහු කරන්නම ඕනේ එතකොට මං අහන්නේ කාලය කියන්නේ දුර බෙදිය වේගය හරස් කුණෙන් දෙයක් දුර කීයද මීටර 160යි වේගය කීයද පැයට කිලෝමීටර 72යි ඒකක මොනවද මෙතන මීටර මෙතන කිලෝමීටර හදන්න පුළුවන්ද බෑ එක්ක මේ 60 කිලෝමීටර කරන්න ඕනේ නැත්නම් මේ පැයට කිලෝමීටර තප්පරයට මීටර කරන්න ඕනේ කැමති කොයි විදිහටද තප්පරයට මීටර කරනවද පැයට කිලෝමීටර කරනවා උත්තරේ මේක බලන්නකො මීටර 60ක් නේ තප්පර ගානක් නේ උත්තරේට එනවනම් එන්න ඕනේ මෙයා පැයට කිලෝමීටර 72ක් යනවනම් පැයට කිලෝමීටර 72ක් යනවනම් මීටර 60ක් කියන්නේ පැය ගානක් කියන්නේ මීටර 60ක් කියන්නේ තප්පර ගාන එහෙනම් අපි මේක තප්පර මීටර වලින් තප්පරයි මීටරුයි තියාගෙන ගාන හදුවනම් හරි මොකද අපිට උත්තරේට එන්න ඕනේ තප්පර ගාන පැය ගානක් උත්තරේට එන්න විදිහක් නැහැ මොකද පැයකට යනවා කිලෝමීටර 72ක් මීටර 160ක් යන්න කොච්චර වෙලාවක් යනවද කියලා දහන්නේ එතකොට මේක අපි කිලෝමීටර කරොත් එහෙම ගානේ අයි දශම ගානක් එන්නේ එතකොට පැය දශම ගානක් එන්නේ එතකොට ආපහු අපි ඒක තප්පර කරන්න ඕනේ 70යිනේ හරි අපි මේ 72 තප්පරයට මීටර වලට හරවගෙන ඉන්නේ හරි මුලින්ම ගානේ පැත්තකින් 72 කියන එක න තප්පරයට මීටර වලට හරවගෙන ඉන්නේ මෙතෙන් 72 දාන්න නැතුව පැයට කිලෝමීටර 72 තප්පරයට මීටර වලට හරවලා ඉන්නේ කොහොමද ඒක කරන්නේ 72යි kmh ඍණ 1 තප්පරයට මීටර වලට හරවන්නේ කොහොමද 72යි කිලෝමීටර කොච්චරකට පැය එකකට මෙහෙම හදන්න පැත්තේ කිලෝමීටර 72කට මීටර කීයද මීටර 72000යි එයි මේක 1000න් වැඩි කරන්න ඊට පැය තප්පර කරන්න 3600න් වැඩි කරන්න ඕන ඔය තමයි තප්පර පැයකට තප්පර තියෙනවා 3600 පැයට විනාඩි 60යි විනාඩියට තප්පර 60යි ඒතර පැයට තප්පර 3600යි දැන් මේක සුළු කරන්න මේ බින්දුවකට මේ බින්දුව කැපෙනවා ඊට පස්සේ 72 36න් බෙදපුවම 2යි මෙතන 10න් බින්දුවයි මීටර එතකොට මේ කිලෝමීටර පැය කියන එක අයින් වෙනවනේ එතකොට එන්නේ තප්පරයට මීටර වලින් තප්පරයට මීටර 20යි 160 බෙදීම 20යි තප්පරයට මීටර මීටරට මීටර කැපුණා 160 20ෙන් බෙදන්න 16 දෙකෙන් බෙදපුවාම තප්පර 8යි යන්නේ තප්පර 8 තේරුණාද තේරුණාද විරාගම් ලියලා ඉවරද ලියාගෙන ඉවර වෙලා ඉවරයි කියලා කියන්න
හරි ඉවරයි නම් අපි ඊළඟ මාතෘකාවට යමු. ලියා ගන්න මධ්‍යක වේගය මධ්‍යක වේගය මධ්‍යක වේගය මධ්‍යක වේගය මොකද්ද මේ මධ්‍යක වේගය කියන්නේ? හරි දැන් හිතන්නකො වාහනයක් ගත්තාම ඒ වාහනේට හැම වෙලෙම එකම වේගයෙන් යන්න පුළුවන්ද? බ්‍රේක් ගහන්න වෙනවා. හරි වාහනයක් විතරයි දැම්මොත් එහෙනම් බ්‍රේක් ගහන්න වෙනවා. නැත්නම් මිනිහෙක් කහිරක් ගාවින් කවුරු හරි පාර මාරු වෙනවනම් නවත්තන්න වෙනවා. හරිද? එතකොට එකම වේගයෙන් යන්න බෑනේ. ස්ලෝ කරනවා, ටිකක් වේගෙන් යනවා, හිමින් යනවා, නවත්තගෙන ඉන්නවා. ඒ වගේ දේවල් මොකක් හරි ගමනක් යද්දී වෙනවා. එතකොට වාහනයක් ගත්තාම ඒකට හැම වෙලෙම එකම වේගයෙන් යන්න බෑ. හැබැයි අපි මොකක් හරි දැන් කොහෙට හරි යනවා නම් අපි ඒකට හිතන්නකො දැන් මම මෙතන ඉඳන් කොහේ හරි යනවා. මං ඒ ගමන් කරපු වේගය ගන්න මට හිතන්නකො යම් පුද්ගලයෙක් ඉන්නවා x කියලා. ඌ නුවරේ ඉඳන් කොළඹ යනවා. x නුවරේ ඉඳන් කොළඹට යනවා. නුවරේ ඉඳන් කොළඹට යන්න උට පැය 4ක් යනවා කියලා හිතන්න. නුවරේ ඉඳන් කොළඹට යන්න පැය 4ක් යනවා. x ගමන් කරපු වේගය හොයන්න කියනවා. අපි x ගමන් කරපු වේගය හොයන්න කියලා මොකද්ද කරන්නේ වේගය කොහොමද හොයන්නේ? නුවරේ ඉඳන් කොළඹට තියෙන වේගය අපි දුර හොයා ගන්නවා Google Map එකේ ගත්තා දුර. නුවරේ ඉඳන් කොළඹට තියෙන දුර හොයා ගන්නවා. දුර ගත වෙච්ච කාලයෙන් බෙදෙනවා. එතකොට අපිට ඌ ගමන් කරපු වේගය හොයාගත්තා. හැබැයි මේ වේගය ඒකාකාර වේගයක් නේ. උට කොයි වෙලේවත් නුවරේ ඉඳන් කොළඹට එකම වේගයෙන් යන්න බෑනේ. ට්‍රැෆික් අහු වෙනවා. අර මං කිය වගේ නවත්ත තමයි යන්න වෙන්නේ. ස්ලෝ කරන්න වෙනවා වේගයෙන් යන්න වෙනවා. එතකොට හැම වෙලෙම එකම වේගයෙන් ගමන් කරන්න බෑ. අපි මෙයා මේ x කියන එක නුවරේ ඉඳන් කොළඹට කියපු වේගය කියලා මොකද්ද හොයන්නේ එතකොට? පැය 4 මං කියන්නේ පැය 4ක් ගියා කියලා. අපි හිතමු කිලෝමීටර 150යි කියලා. හදන්න මං ගන්න නුවරේ ඉඳන් කොළඹට කිලෝමීටර 150යි කියලා හිතමු. කිලෝමීටර 4 154න් බෙදුවම ඊට පැයට 160යි කියලා හිතන්න. 160 4න් බෙදුවම පැයට කිලෝමීටර 40යි කියලා හිතන එනවනේ. එතකොට මේ x කියන එක න නුවර ඉඳන් කොළඹට ගියපු වේගය අපි පැයට කිලෝමීටර 40යි කියලා ගන්නවා. ඒ අපි ගන්නේ ඒකාකාර වේගයක් නෙමෙයි. මොකද්ද? ඒ අපි ගන්නේ මෙයා නුවර ඉඳන් කොළඹට ගියපු මධ්‍යක වේගය. ඒ කියන්නේ ගමන් කරපු මුළු දුර ගත වූ මුළු කාලයෙන් බෙදලා. හරිද? ඒ වේගය කියන එක මේක ඒකාකාර වේගයක් නෙමෙයි. මෙයා අර දල වේගය. එතනින් එක වේගකින් ගියා යන්න බැරි හින්දා අපි මධ්‍යක වේගය කියලා එකක් ගන්නවා. මොකටද මේ අර ගිය කොච්චර වේගකින් ගියාද ඇවරේජ් වේගය, දල වේගය, නිකන් සාමාන්‍ය වේගය යන්නේ. මේ වෙලේම ඒකාකාර වේගය යන්න බැරි හින්දා. මධ්‍යක වේගය කියන්නේ මොකද්ද? මධ්‍යක වේගය කියන්නේ ඒ මම දැන් කියපු එක තමයි. ගමන් කරපු මුළු දුර බෙදීම ගත වූ මුළු කාලය. ඒ කියන්නේ එක වේගයෙන් ගියොත් වලට ගානක් කරද්දී හරියටම තේරෙයි. දැන් මෙයා එකෙක් මෙතන x කියලා එකෙක් ඉන්නවා කියලා හිතන්න. ඌ මොතේ ඉඳන් මේ මීටර 10ක් තියෙනවා. මේ ටික යනවා තප්පරයට මීටර 10ක වේගයෙන්. ඊට පස්සේ මෙතන ඉඳන් මෙතන මීටර 5ක් තියෙනවා. ওই ටික යනවා තප්පරයට මීටර 7ක වේගයෙන්. හරිද? තප්පරයට මීටර 7ක වේගයෙන්. හරිද? මේ ටික ඒකාකාර වේගය මේ ටික ඒකාකාර වේගය. හැබැයි මුළු ප්‍රවේගවල දෙක වෙනස්. මෙතන මෙතෙන්ට වේගය මෙතන ඉඳන් මෙතෙන්ට වේගය වෙනස්. මෙයාගේ මධ්‍යක වේගය කියන්නේ ගමන් කරපු මුළු දුරේදීම ගත වූ මුළු කාලයට. ඒතර මේ ගමන් මධ්‍යක වේගය හොයන්න කිව්වොත් මෙතන ඉඳන් මම වේගයනේ දුන්නේ. වේගය දෙන්න නැතුව මෙතන ඉඳන් මෙතෙන් තප්පර 5යි මෙතන මෙතෙන්ට තප්පර 3යි කියලා දෙන්න. ගත වූ මුළු දුර 50යි ගත මුළු කාලය 8යි. තප්පර. මුළු දුර මුළු කාලයෙන් බෙදුවම අපිට මධ්‍යක වේගය හොයාගන්න. අන්න ඒ වගේ එකක් තමයි මධ්‍යක වේගය කියන්නේ. මධ්‍යක වේගය කියන එක ලියා ගන්න. මධ්‍යක වේගය සමානයි. ඉතල ගමන් කරන දුරනේ මන් දුන්නේ. දැන් මම මුළු දුර කියන එක දැන් දෙන්න.
ගමන් කළ මුළු දුර එදිම ගත වූ මුළු කාලෙ නොදෙන. හරි. ගාන ලියාගන්න. බස් රථයකට බස් රථයකට බස් රථයක් බස් රථයක් කියලෙන බස් රථයක් ගමනකින් 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 කිලෝමීටර් 25ක දුරක් ගමන් කිරීමට ගමනකින් කිලෝමීටර් 25ක දුරක් ගමන් කිරීමට කිලෝමීටර් 25ක දුරක් ගමන් කිරීමට මිනිත්තු 30ක්ද මිනිත්තු 30ක්ද මිනිත්තු 30ක්ද මිනිත්තු 30ක්ද මිනිත්තු 30ක්ද මිනිත්තු 30ක්ද තවත් කිලෝමීටර් 80ක දුරක් ගමන් කිරීමට 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 පැය එකක්ද ගත වූයේ නම් 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 බස් රථයේ බස් රථයේ බස් රථයේ මධ්‍යක වේගය සොයන්න මධ්‍යක වේගය සොයන්න බස් රථයේ මධ්‍යක වේගය සොයන්න මධ්‍යක වේගය සොයන්න මධ්‍යක වේගය සොයන්න බලන්න බලන්න
එතකොට හරි. මෙච්චර මං කරේ වුණත් තියෙනවා. අතුසන්න. හරි. මොකක්ද කි බස් එකක් තියෙනවා. මේකට කිලෝමීටර් 25ක් යන්න කිලෝමීටර් 25ක් යන්න කොච්චර කාලයක් ගත වුණාද? විනාඩි 30යි. විනාඩි 30යි. හරිද? ඊට පස්සේ කිලෝමීටර් 80ක් යන්න ඊට පස්සේ කිලෝමීටර් 80 යන්න මුට කොච්චරද ගියේ? පැය එකයි. මං ඇහුවේ මධ්‍යක වේගය හොයන්න. හරි. යට තියෙන්නේ කිලෝමීටර්. මෙතන එකක් විනාඩි තියෙනවා එකක් පැය තියෙනවා. අපි මේක පැයයි කිලෝමීටර වලින් හදුවා නම් ලේසි නේද වැඩි? පැයයි කිලෝමීටර වලින් හදුවා නම් මේක ලේසියිනේ. එතකොට මෙන්න මේ විනාඩි 30 කියන එකත් පැය වලින් හදමු. විනාඩි 30යි කියන්නේ පැය කීයද? පැය භාගයක් නේ විනාඩි 30යි කියන්නේ. අපි එහෙම හදමු. මොකද්ද මං කිව්වේ මේ මධ්‍යක වේගය කියලා? මධ්‍යක වේගය කියන්නේ ගමන් කළ මෘදු දුරවිදීම ගත වූ මුළු කාලය. මධ්‍යක වේගය. ගමන් කළ මුළු දුර කීයද? 25යි 80යි එකතු කරන්න. ගමන් කළ මුළු දුර 25 එකතු කිරීම 80. බෙදීම මුළු කාලය. මුළු කාලය කීයද? පැය භාගයයි පැය එකයි. මේක පැය මේ කිලෝමීටර. පැය කිලෝමීටර වලින් උත්තරේ 25යි 80යි කීයද? 105යි. 105යි. බෙදීම 1යි භාගය එකතු කර කියන්නේ කීයද? 3 බෙදීම 2යි. මේ මොකද්ද මේ තියෙන්නේ? 105 බෙදීම 3 බෙදීම 2. බෙදීම කියන එක වෙනකොට අපිට ගුණ කිරීම දෙන්නේ. ගුණ කිරීම දාලා යට ඊළඟ එක්කෙනාගේ උඩයට මාරු කරන්න පුළුවන්. 2 බෙදීම 3. බෙදීම මේ බෙදීම වල ගුණ කිරීම දැම්මා. මෙයාගේ උඩයට මාරු කරන්න. එහෙනම් පුළුවන් නේ අපිට. 1යි එතෙන්ට 35යි. 35 වරක් 2 70යි. මොනවද ඒක? පැයට කිලෝමීටර වල. ඒක පැයට කිලෝමීටර වලින් ගණන් ඕනේ. තමයි වැරදි. පේනව නේද බෝඩ් එක? උත්තරේ පේනවද පැයට කිලෝමීටර 70 කියලා? පේන්නේ නැද්ද ලාවට වගේ පේනවා ඇත්තේ. පැයට කිලෝමීටර 70.